අයිබෝන් ඔය එල්වේ ප්‍රයිවට් ඇපලිකේෂන් දාපු කෙනෙක් නම් මේකට මොකක් හරි වෙනසක් වට කරගන්න ඕයි නම් ඒකට දැන් වන්න අවස්ථාව තියෙනවා. මෙතෙන් දුවගේ නම සබ්ජෙක්ට් වෙනස්කම් වෙන්න ඕයි නම් ඒ වගේම ජෙන්ඩර් එක වෙනස් වෙන්න ඕයි නම් ඒ වගේම ඇඩ්‍රස් එක වෙනස් වෙන්න ඕයි නම් ඒව වෙනස් කරගන්න ඔයාලට පුළුවන්. ඔය කරන්න ඕනේ donors.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන පහලින් තියෙන exam information center කියන එක ක්ලික් කරන්න. ඊළඟට ඔය ඇඩ්මිෂන් ඇප්ලයි කරද්දි වගේම මෙතනත් ඔයාලා ලොගින් වෙන තැනක් එනවා. ඉතින් මෙතන ලොගින් වෙද්දී ඔයාගේ ID නම්බර් එක ගහලා ඔයාගේ account එක නැහැ කියලා ආවොත් බය වෙන්න එපා. ඔයාගේ කලින් තිබ්බ ID නම්බර් එකම ගහලා phone number එක email එකයි දීලා register වෙන්න. එතකොට කලින් තිබ්බ තොරතුරු ඒ විදිහටම ඔයාලට පෙන්නනවා. ඉතින් එතනින් හරියට ලොග් වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන GCE A level 2026 කියලා එකක්. ඒක instruction එකට click කරන්න. ඊළඟට එතන වීඩියෝ එකක් තියෙනවා. කැපිටන් එකක් බලන්න. ඊළඟට next කියන එකට click කරන්න. මෙතන ඔයාලට changes කරන option හතරක් දීලා තියෙනවා. name, subject, gender සහ address එක. ඔයාගේ නමේ වෙනසක් වෙන්න ඕන නම් මේ පළවෙනි තියෙන එක ක්ලික් කරලා ඔයාගේ හරි නම මෙතනින් type කරන්න. මේ නම දාද්දී ඔයාගේ ID එකේ තියෙන විදිහටම දාන්න. ඊළඟට confirm and save කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ විදිහට කලින් තිබ්බ එක සහ දැන් තියෙන එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ නම වෙනස් කරන්න දෙන්න ඔයාලට 3 පාරක් විතරයි. ඊට පස්සේ ඇඩ්මිෂන් එක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ හරි නම ඉංග්‍රීසි කැපිටල් වලින් ඇඩ් කරන්න. ඒකට කලින් ඔන්ලයින් චේන්ජ් කරලා තියන්න වගේ නම මුලින්ම ඊට පස්සේ ඇඩ්මිෂන් එක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඉංග්‍රීසි කැපිටල් වලින් මේ නම මෙතනින් ලියන්න. ඊළඟට සබ්ජෙක්ට් වල වෙනසක් වෙන්න ඕන නම් මෙතන තියෙන දෙවෙනි එකෙන් ඒ වෙනස්කම් කරන්න ඔයාලට පුළුවන්. මෙතෙන් දුවට සබ්ජෙක්ට් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම මීඩියම් එක වෙනස් කරන්නත් පුළුවන්. මුලින්ම අපි බලමු කොහොමද චේන්ජස් කරන්න කියලා. මෙතන ඔයාලට අවශ්‍ය සබ්ජෙක්ට් එක චේන්ජ් කරලා ඒකේ මීඩියම් එක තෝරලා save and continue කියන එක ක්ලික් කරන්න. එතනින් ඔයාලට පෙන්නනවා ඔයාගේ වෙනස්කම් ටික මේක හරිද කියලා බලලා ඔයාලට පුළුවන් yes කියන එක දෙන්න. මෙතෙන් දුව සබ්ජෙක්ට් චේන්ජ් කරපු හින්දා ඔයාලට පේමන්ට් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අලුතෙන් සබ්ජෙක්ට් ඇඩ් කරනවා නම් ඔයා පේමන්ට් එකක් කරන්න අවශ්‍යයි. ඉතින් මේ අලුතෙන් සබ්ජෙක්ට් ඇඩ් කරනකොට ඔයාලට මුදලක් ගෙවන්න වෙනවා. ඒකට කලින් ඇඩ්මිෂන් දාද්දිම සල්ලි ගෙවුව ආකාරයටම ක්‍රෙඩිට් or ඩෙබිට් කාඩ් මගින් එහෙම නැත්නම් පෝස්ට් එකෙන් ඔයාලට සල්ලි ගෙවන්න පුළුවන්. ඉතින් ඒ චේන්ජස් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් සබ්ජෙක්ට් චේන්ජ් ලෙටර් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක ඩවුන්ලෝඩ් කරලා print කරලා තියාගන්න. ඊට පස්සේ ඔයා මේක එක්සෑම් එකට යනකොට මේක ඇඩ්මිෂන් කාඩ් එකත් එක්ක ඇටච් කරලා අරන් යන්න ඕනි. මොකද මෙතනින් තමයි ඒගොල්ලෝ දැනගන්නේ ඔයා සබ්ජෙක්ට් චේන්ජ් කරලා තියෙනවා කියලා. ඊළඟට ඔයාගේ ජෙන්ඩර් එකේ මොකක් හරි චේන්ජ් එකක් වෙන්න ඕනි නම් කලින් වගේම මෙතන තුන්වෙනි ඔප්ෂන් එක ක්ලික් කරන්න. එතෙන් ඔයාගේ ජෙන්ඩර් එක චේන්ජ් කරලා save and confirmation එක ක්ලික් කරන්න. එතනින්ොත් ලෙටර් එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඇඩ්මිෂන් එකත් එක්ක ඇටච් කරලා එක්සෑම් එකට අරන් යන්න ඕනි. ඊළඟට ඇඩ්‍රස් එක චේන්ජ් කරන්න ඕන නම් ඒක මෙතනින් කරන්න පුළුවන්. මෙතනත් හරි ඇඩ්‍රස් එක දීලා confirm and save දෙන්න. එතකොටත් ඔයාගේ චේන්ජ් කරපු දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. නම සහ ඇඩ්‍රස් එක චේන්ජ් කරනකොට ඔයා මොකක්ද ලෙටර් එකක් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි සබ්ජෙක්ට් සහ ජෙන්ඩර් එක චේන්ජ් කරනවා නම් එතෙන් දුවට ලෙටර් එකක් ඩවුන්ලෝඩ් කරලා ඇඩ්මිෂන් එක ඇටච් කරලා අරන් යන්න වෙනවා. ඉතින් ඔයා දෙකම චේන්ජ් කරොත් ඔයාලට ලෙටර්ස් දෙකක් ඇඩ්මිෂන් එකත් එක්ක අරන් යන්න වෙනවා. ඉතින් ඔයා ස්කූල් ඇප්ලිකේෂන් කෙනෙක් නම් ඔයා මේ දේවල් ඔන්ලයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඔයා ඉස්කෝලේ ඒ ආධාර ගුරුවරයාට කියපුවාම ඒගොල්ලෝ හොරයි කරන්න පුළුවන්. හැබැයි ප්‍රයිවට් ඇප්ලිකේෂන් කෙනෙක් නම් ඔයා මේ විදිහට ඔන්ලයින් මේව වෙනස් කරන්න ඕනේ. ඊළඟට ඇඩ්මිෂන් කාඩ් එක ආවට පස්සේ ඔයාලට හම්බ වෙලා තියෙන ගොඩක් දුර එක්සෑම් හෝල් එකක් නම් ඔයාලට පුළුවන් එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එක කතා කරලා ළඟ එක්සෑම් හෝල් එකක් ඉල්ල ගන්න. ඉතින් ඒකට ඒගොල්ලෝ සාධාරණ හේතුවක් ඇතුව ඔයගෙන් ලෙටර් එකක් ඉල්ලනවා. ඒ දේවල් සම්පූර්ණ කරාට පස්සේ ඔයාට ආසන්නෙම තියෙන එක්සෑම් හෝල් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරාට පස්සේ තව ටික දවසකින් ඔයාට ඇඩ්මිෂන් එක පෝස්ට් එකෙන් එයි. ඒ පෝස්ට් එකෙන් ආවට පස්සේ ඔයා මෙතන හරියට කියවලා බලලා මෙතන ඔයා සයින් කරන්න ඕනේ. ඒ සයින් කරන්න ඕනේ සාමාන්‍ය කෙනෙක්, ග්‍රාමීණතර කෙනෙක් හෝ වගකීම් යුතු පුද්ගලෙක් ඉස්සරහ තමයි ඔයා මේක සයින් කරන්න ඕනේ. එතකන් මොකුත් කරන්න එපා. ඒ වගේම ඔයාගේ තොරතුරු මෙතන හරියට සම්පූර්ණ කරන්න. මේ වරද්ද ගන්න එපා. මොකක් හරි වැරදීමක් වුණොත් ඔයාට පුළුවන් කීරකින් කපලා ඒ දේවල් හරියට ලියන්න. බැරි වෙලාවත් ඔයාගේ ඇඩ්මිෂන් එක ආව නැත්නම් කිසිම විදිහකට කලබල වෙන්න එපා. ඔයාට පුළුවන් මේක ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා download A level admission card කියලා search කරන්න. එතකොට මෙන්න මේ වගේ link එකක් එනවා. ඒකට ගිහිල්ලා ඔයාගේ exam එක select කරලා NIC number එක මෙතන ඇතුළත් කරන්න. එතකොට ඔයාට admission එක download කරගන්න පුළුවන්. හැබැයි මේක තාමත් දීලා නැහැ. ඒක admission අනිත්තර එනකොට තමයි ඔයාට මේකෙන් admission එක download කරගන්න ලැබෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක print කරලා එක්සෑම් එකට අරන් යන්න. ඉතින් මේ විදියට ඔයාගේ මොකක් හරි චේන්ජස් තියෙනවා නම් ඒ දේවල් කරගන්න පුළුවන් ඔන්ලයින්ම. 2026 A level විභාගයට අදාළව ඔයාට අගෝස්තු 3 වෙනිදා රෑ 12 වෙනකම් මේ වෙනස්කම් කරන්න පුළුවන්. ඊට කලින් ඔයාගේ මොකක් හරි වෙනසක් වෙන්න තියෙනවා නම් ඒ දේවල් වෙනස් කරගන්න ඔයාට පුළුවන්.
ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ තවත් යාළුවෙකුට ෂෙයා කරන්න, වීඩියෝ එක ලයික් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම හොඳ එක්සෑම් ලියන්න ලැබෙන කියලා සුප ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එක නවත්තනවා. හැමෝටම ජය වේවා.